කැබිනට් ඩිසිෂන් එකක් දීලා තියෙනවා මේ ආයතනය විශ්වවිද්‍යාලයකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා කියලා. ඒතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මේ වෙනකොට අපි ඒ කමිටුවෙන් මේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා අදාළ වෙන ඒ කියන්නේ හැකියාව පිළිබඳව සලකා බලමින් යන අවධියක්. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලුම තත්ත්වයන් සහ පවතින තත්ත්වයන් මේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා අපි සලකා බලමින් යනවා. ඒ අදාළ කමිටුව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අමාත්‍යාංශ ඇඩිෂනල් ඒකම් එතකොට ඒ වගේ පිරිසක් එක්කලා එකතු වෙලා තමයි මේක කරගෙන යන්නේ. ඒතර මේ අවස්ථාවේදී අදාළ කැබිනට් ඩිසිෂන් එක එහෙම යද්දී ඒ සඳහා කටයුතු කරද්දී නැවත වරක් මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට පත් නොවන බවට විවිධ තොරතුරු පැතිරෙමින් පවතිනවා. මම ඔබට කියන්නේ එකම දෙයයි මෙය ඇත්තටම දුකට පත් වෙච්ච මිනිස්සුන්ට ගැටලු වලට විසඳුම් හොයලා දෙන්නට උත්සාහ කරන ශාස්ත්‍රයක් තමයි ඔබ ලබා ගන්නෙ. ඉතින් ඒ නිසා මේක විශ්වවිද්‍යාලයක අනුබද්ධ වෙලා මේ චිරස්ථායී පැවැත්ම ගැන අපිට හිතන්න තියෙනවා දවස ගානේ ඔබ අප මුහුණ දෙන විවිධ වූ ගැටලු එක්කලා බලනකොට. ඉතින් ඒ නිසා ඇත්තටම මේක සාමකාමී ඉල්ලීමක්. මේක කාටවත් අවහිර වෙන ഘോഷණයක් නෙවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරලා ඉදිරියට අපි මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කරන ඉල්ලීමක් හැටියට මෙය සඳහන් කරන්න පුළුවන්. 2019 ඉඳන් මේ කැබිනට් පත්‍රිකාවක් දාලා අපේ මේ ආයතනය මේ විශ්වවිද්‍යාලයක් කරනවා කියලා දාලා තියෙනවා. ඒ වුණාට හැමදාම කරන්නේ ඉන්න පාලකයෝ යම්කිසි යටිමඩි ගලින් වලට පේමන්ට්ස් වලට යට වෙලා ඕව නවත්තගෙන ඉන්නවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක මේ ළමයිගේ සාධාරණ ඉල්ලීමක් 2019 ඉඳන් කරන්නේ. හැමදාම මේ ඉන්න පාලකයෝ එක නවත්තනවා. හැබැයි වත්මන් ආණ්ඩුව ජනාධිපතිතුමයි අගමැතිතුමියයි මූලිකත්වයෙන් කැබිනට් නිර්දේශයක් අරන් දීලා තියෙනවා. 2025 මාර්තු මාසේ ඉඳන් දීලා තියෙනවා කැබිනට් නිර්දේශයක් මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යටත් කරලා මේක කැම්පස් එකක් කරන්න කියලා. හැබැයි ඉන්න පාලකයෝ මේක නවත්තගෙන 2019 කරපු සෙල්ලම දිගටම කරනවා. අපිට ඕනේ මේ ළමයිගේ අනාගතය මේ හැමෝම මේක කැම්පස් එකක් කරනවට තමයි කැමති. ඒ වුණාට මේක ඉන්න වත්මන් පාලකයෝ නවත්තගෙන පාගගෙන ඉන්නවා. මේකට අනිසි බලපෑම් තියෙනවා. අපිට ඒව නවත්තලා මේ ජනාධිපතිතුමාගේ මේ ගමනට මේ අගමැතිතුමියගේ මේ අවශ්‍යතාවයට අපිට මේක කැම්පස් එකක් කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා තමයි මේ වැඩවර්ජනය කරන්නේ. කැබිනට් පත්‍රිකාවක් තියෙනවා මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුගත කරලා මේක උසස් අධ්‍යාපන ආයතනයක් විදියට ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මේකේ 2019 ඉඳලා අවස්ථා 3කදී මේක කැබිනට් පත්‍රිකා නිකුත් වුණා. නමුත් ඒ හැම අවස්ථාවෙදිම කැබිනට් පත්‍රිකාව යටපත් කරලා යම්කිසි බලවේගයක් මේක ක්‍රියාත්මක වෙනවා. මේ ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් යටතේ ඉන්න නිලධාරීන් සමග අපි කියන්නේ ඒ රජය විසින් ගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක මේක උසස් අධ්‍යාපන ආයතනයට යන්න තියෙන ඒ බාධා ටික නවත්තලා දීලා ඒ නිලධාරීන් මේකෙන් ඉවත් කරලා මේකේ විශ්වවිද්‍යාලයක් දක්වා මේක උසස් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේකේ අනධ්‍යයන සේවක මණ්ඩලය විදියට ඉල්ලන්නේ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ දැක්ක හීනය මේ දැක්ක ප්‍රයත්නය මේ වෙද්දි රජයට අභියෝග කරන්න පුළුවන් පුටු ටිකක් ආයතනය තුළ බිහි වෙලා තියෙනවා. මේ හේතුව නිසා ළමයිගේ හීනය ළමයිගේ බලාපොරොත්තුව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම. මෙය නොකරන්නට ආයතන පරිපාලකයන්ගේ පටු අදහස් මොවුන්ගේ තියෙන පටු අදහස් නිසා මේක බාධාවක් බවට පත් වෙලා තියෙනවා. සහ විශ්වවිද්‍යාලයක් බවට පත්වීම තුන්වෙනි වතාවටත් ඇනහිටලා තියෙනවා. අපි ඉල්ලීමක් වශයෙන් අද දින මේ අරගලයේදී කතා කරන්නේ මහා ශිෂ්‍ය සංගමයක් විදියට අපගේ අරමුණ මේක විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන වෙලාවක රජයේ සහයෝගය ලැබෙන වෙලාවක රජයට පවා බලපෑම් කරන්නට ආයතනික ප්‍රධාන පුටු කිහිපයක් පරිපාලනය තුළ කෙටි කාලයක් තුළ ආයතන ප්‍රධානීන් සිව් දෙනෙක් දක්වා හුවමාරු වෙමින් වැඩ කරන විශ්වවිද්‍යාලයක් බවට අනුබද්ධ කිරීමේ කටයුත්ත සාර්ථකව සිදු කරන සියලුම ආයතන අධ්‍යක්ෂකවරුන් ඉවත් කරමින් අත්නෝමතික තීරණ ගනිමින් ශිෂ්‍යයන්ගේ හීනය හැබෑ කරගන්නට නොදෙන රටට වැඩදායි සමාජයට වෘත්තිකයේ බිහි කරන්නට අවකාශය ලබා නොදෙන මෙන්න මේ පටු අරමුණු තියෙන අදහස් සහිත බලධාරීන් ආයතනයෙන් ඉවත් කර දමා විශ්වවිද්‍යාලයකට ජාතික සමාජ සංවර්ධන ආයතන අනුබද්ධ කරවීමේ අභිප්‍රායයි මේ අරගලයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒත් එක්කම ශිෂ්‍ය සංගමයක් විදිහට සමාජයට අවශ්‍ය සමාජයට වෘත්තිකයා බිහි කිරීමේ
ප්‍රතිපාදනය අවශ්‍ය මූලික පියවර ටික විශ්වවිද්‍යාල භූමිය තුළ සිදු කර ගන්නට සියල්ල සුදුසුකම් සපුරලා තියෙද්දි ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ශිෂ්‍ය සංගමයේ මහා මේ සඳහා ප්‍රයත්නයක් දරද්දී ආයතනයේ වැටුප් විෂමතා ආයතනයේ තනතුරු වල බාලවීම් මෙවැනි පටු අදහස් හේතුවෙන් මේ විශ්වවිද්‍යාල ගමන අත්හිටුවන්න සිදු වෙලා තියෙනවා. මෙවැනි අරමුණු සහිත පටු අදහස් දරන්නන් එළවන්නටත් ආයතන ප්‍රධානීන්ගේ කොන්දපණ නැති තීරණවලට තරයේ විරුද්ධ වෙමින් විශ්වවිද්‍යාලයක් දක්වා යන ගමන ශක්තිමත්ව ඒ හීනේ හැබෑ කරගන්නටත් මේ වතාවේදී මේ තීරණය අපි ශිෂ්‍ය සංගමයක් විදිහට ගනු ලැබුවා. මේ වතාවේදීත් රජයේ කිසිම ගැටලුවක් නැතුව කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන වෙලාවක රජයට බලපෑම් කරන්න සහ විනිවිදභාවයකින් තොරව ශිෂ්‍යයන්ට යාවත්කාලීන කිරීමක් නොදෙන්නට ආයතන ප්‍රධානීන් මේ වෙලේ කටයුතු කරනවා. ආයතනය තුල තියෙනවා කමිටු එකක් නිර්මාණය කරලා මේ වෙද්දි ඔවුන්ගේ කිසිම යාවත්කාලීන කිරීමක් නැහැ. ශිෂ්‍යයන් සහ ආයතන ප්‍රධානීන් අතර ගනුදෙනුවක් නැහැ. විශ්වවිද්‍යාලයක් බව පත්වන මේ ගමනේදී ශිෂ්‍ය සහාය ලබා ගන්නට ඔවුන් කිසිම මොහොතක ඔවුන් පෙළඹෙන්නේ නැහැ. මේ නිසා ශිෂ්‍යයන් එක් පසක විරෝධතාවයක ආයතන ප්‍රධානීන් තවත් පසක විරෝධතාවයක නමුත් විරෝධතාවය ශිෂ්‍යයන්ගේ පැත්තෙන් විශ්වවිද්‍යාල බව පත් කිරීම ආයතන ප්‍රධානීන්ගේ පැත්තෙන් මෙම විශ්වවිද්‍යාල බවට පත්වීමේ ගමන නැවැත්වීමට ඇමතිතුමාගේ අනුමැතිය ලැබිලා තියෙන්නේ සහ මේ කීප වතාවකදී එතුමා විසින් අධීක්ෂණයට ලක් කරා කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපට කනගාටුවට කාරණාව ඇමතිතුමාට බලපෑම් කරන්නට පුළුවන් ආයතන ප්‍රධානීන් කීප දෙනෙක් මේ පටු අදහස මේ විදියට ඉදිරියට ගෙන යන එක. මේ අරගලයේ ශිෂ්‍යයන් මෙතනට උනේ දැඩි පීඩනයකින් ඉඳලා අපි සාකච්ඡා වාර කීපයක් අපිට ලබා දුන්නා. සාකච්ඡා වාරයේදී පොරොන්දු විදියට පොරොන්දු දීමක් පමණයි සිදු වෙන්නේ. පුටුරත් කිරීමක් විතරයි සිදු වෙන්නේ. හුදෙක් මුදල් නාස්ති කිරීමක් විතරයි සිදු වෙන්නේ. මේ දිගින් දිගටම ගන්න සාකච්ඡා වාරය ඇතුලේ. මේ සාකච්ඡා වාරය ඇතුලේ කොතම කිව්වොත් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මේක මන්දගාමී තත්යකට පත් කරලා මොවුන්ට අවශ්‍ය කරලා තියෙන්නේ මේක විශ්වවිද්‍යාලයට අනුබද්ධ නොකර සිටීම. මාර්තු මාස 2025 මාර්තු මාස 17 වෙනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණයකට ලැබිලා තියෙනවා මේක විශ්වවිද්‍යාල පද්ධතියට අනුබද්ධ කරන්න කියලා. අපි කියනවා මෙහෙම අනුබද්ධ කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙද්දි කවුද මේක පිටිපස්සේ ඉන්නේ? කවුද මේක පිටිපස්සේ ඉන්න හස්තය කියන එක ශිෂ්‍යයන් ලොකු උමනාවකින් අහනවාද? මෙතන ඉන්න සමස්ත සමාජයෙන්ම කවුද මේක පිටිපස්සේ ඉන්නේ? අමාත්‍යවරයාගෙන් අපි අහනවා, අමාත්‍යවරයෙකු ලේකම්වරුන්ගෙන් අහනවා සහ මේක පිටිපස්සේ ඉන්න කාර්ය මණ්ඩලය මේකට නොකර සිටීමට වෙරදරන උත්සාහ කරන කාර්ය මණ්ඩලයෙන් අපි අහනවා කවුද? ඔයාලට මොකද්ද උමනාව? ඔයාලගේ පඩි වැඩි කරගන්නද? ප්‍රසාද වැඩි කරගන්නද? ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කරන්න දන්නේ ශිෂ්‍යයන් අම්මලා තාත්තලා දෙමව්පියෝ නොකා නොබී හරි අමාරුවෙන් මහන්සි වෙලා තමයි මේ ළමයි කැම්පස් එකට එවන්නේ. මේ කැම්පස් එකට එවලා මේක ඇතුලේ මේ ළමයින්ට බොරු පොරොන්දු දීලා නොමගේ වීමක් කරලාද නොමගේ වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ මේක ඇතුලේ. நாங்கள் வந்து இந்த போராட்டத்தை இன்னைக்கு முன்னெடுத்ததுக்கான காரணம் நாங்களும் 2019 இருந்து இங்கே ஒரு போராட்டங்களை நடத்தி அதன் மூலமாக இந்த என்எஸ்டியை வந்து ஒரு பல்கலைக்கழகமாக மாற்றுறதுக்கான எல்லா வேலைகளையும் செஞ்சு கொண்டிருந்தோம். அவங்களோட போராட்டத்தின் முன்னெடுப்பால் இது கேபினெட் வரைக்கும் வந்து போயிட்டு உறுதிப்படுத்தப்பட்டுச்சு. ஆனாலும் அதிலிருந்து எங்களுக்கான எந்த பதிலும் கிடைக்கல. அதுக்கப்புறமும் நாங்கள் அதனால தான் திரும்ப இது வந்து கேட்டோம், எல்லாருக்கிட்டையும் கேட்டோம். கேட்டதுக்கப்புறம் நாங்கள் இதை மாத்திரம்னு வெறும் உறுதிப்பாடுகளை மட்டும்தான் கொடுத்தாங்களே தவிர அதை முன்னெடுக்கிற எந்த வேலைப்பாடுகளையும் யாருமே செய்யலை. මේ රට අලුත් අදහසක් ඉස්සරහට යන්න ඕන කියලා ජනාධිපතිතුමා කියනවා, අගමැතිතුමිය කියනවා. ඉතින් ඇයි ඒ වගේ අලුත් අදහස් එක්ක මේ අපි අවුරුදු 4ක් ඉගෙන ගනිද්දි ඇයි මේ තැනට මේ වටිනාකමක් දෙන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ ඇස් පියාගෙන ඉන්නේ? මොකද කියනවා නම් දැන් කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙද්දි මේක ඇතුලේ පාලක මණ්ඩලය මේ වගේ අත්නෝමතික තීරණ ගන්නවා නම් ශිෂ්‍යයන් විදියට අපිට ඇත්තටම කට බහගෙන ඉන්න බෑ. මොකද කියනවා නම් අපිට අපේ අයිතීන් ඊළඟ පාට බහින්න වෙනවා. අපි සමාජ වැඩකරුවෝ විදිහට අනාගතේ පාරට යන්නේ ප්‍රචණ්ඩකාරීත්වයක් එක්ක නෙමෙයි. අපේ මේ 2019 ඉඳන් අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ මේ දරුවන්ගේ ඉල්ලීම එකම ඉල්ලීම උනේ මේක විශ්වවිද්‍යාලයක් එක්ක අනුබද්ධ කරන්න කියලා. ඒ අනුබද්ධ කරන ඒ සම්පූර්ණ ක්‍රියාවලියට මේ දක්වා අපිට ලැබෙන්න ඕනේ සෑම සහායක්ම මේ ආණ්ඩුවෙන් දැන් ලැබිලා තියෙනවා. නමුත් කැබිනට් පත්‍රිකාවක් පවා මේකට යොමු කරලා තියෙද්දි මේ ආයතනයේ තියෙන වෙනම ක්‍රියාපටිපාටියක් මේවා කරගෙන ඒගොල්ලෝ ඒක නතර කරන් තියෙනවා. අපිට දැනගන්න ඕනේ කැබිනට් ඩිසිෂන් එකක් එහෙම ආපස්සට රිවර්ස් කරලා මේ කරන්න තියෙන නියෝග කඩ කරගෙන කරන්න තරම් තියෙන බලපුලුවන්කාරකම මොකද්ද? ඒ හැම දෙයක්ම කරන්නේ මේ ඉහළ පුටුවල ඉන්න නිලධාරීන්. ඒගොල්ලන්ගේ වාසිතකල. අපි කියන්නේ මේ සාමකාමී උද්ඝෝෂණයෙන් ඒ කරන්න තියෙන ක්‍රියාවලිය ඒ විදිහට කරගෙන යන්න කරලා මේකේ කැම්පස් විශ්වවිද්‍යාලයක් කරන්න තියෙන ඒ ක්‍රියාවලිය ඉදිරියට කරලා මේක විශ්වවිද්‍යාලයක් එක්ක අනුබද්ධ කරන්න. ඒක තමයි අපි කියන්නේ. මේ රජයේ ප්‍රතිපත්ති වල තියෙනවනේ. ඒ ප්‍රතිපත්ති ඒ විදිහට ක්‍රියාත්මක යද්දි ඒ ක්‍රියාත්මක කරන්න බැරි තරම් තියෙන බලපුරුවන්කාරකම් මොකද්ද කියලා තමයි අපි අහන්නේ. මේ සාමකාමී උද්ඝෝෂණයෙන් කියන්නේත් ඒකයි. රටට දැනගන්න. මෙහෙම ආයතනයක් තියෙනවා දරුවෝ උපාධි පිරිනමන. ඒ උපාධි පිරිනමන ආයතනයට මෙහෙම වටිනාකමක් දෙන්න කියලා.
මේ රටේ තියෙන අනිත් විශ්වවිද්‍යාල වලට. දැන්ටත් වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තව වැඩි වෙනවා මේ තියෙන මේ ආයතනය අපේ තියෙන යුනිවර්සිටි එකක් එක්ක කම්බයින් වුණාම ඒක කරගන්න තමයි අපි මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හැටියට. දැන් මෙතන මන් දන්නේ අපි අනධ්‍යයන කාර්ය මණ්ඩලය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිසි කෙනෙක් නැහැ. මන් දන්නේ ඒගොල්ලෝ ආවේ නැත්තේ මොකද්ද කියන්නේ. දැන් ඒගොල්ලන්ටත් මේකට දැඩි උමනාවක් තියෙනවා. දැන් මේකට උමනාව තියෙන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටයි මේ අහිංසක දරුවන්ටයි විතරයි. ඒගොල්ලන්ට මේ කරන වැඩේ ඉදිරියට කරොත් මේක තියෙන මේ සහතිකයේ තියෙන වටිනාකම යන්නේ දරුවන්ට. අපි උත්සාහ කරන්නේ ඒක. ඒකින්ද අපි කියන්නේ මේ රජයට බලපෑම් කරන්නේ අපි. රජයෙන් මේකට තීන්දුවක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන තීන්දුව ක්‍රියාත්මක කරන්න නිසි බලධාරීන්ට ඇස්සරෙන්න කියලා තමයි අපි මේ අද පළවෙනි පියවරක් තිබ්බේ. ඔබ තවමත් චැනල් රෝ TV YouTube channel එක subscribe කළේ නැත්නම් subscribe කර bell button එක press කර ඉදිරියට රැගෙන යන්න. ස්තුතියි.